කියන්නේ මෙන්න මෙහෙම එකක්. හරි. හරි. එතකොට දැන් අපිට තියෙනවා මොකක් හරි ABC ව්‍යාපාරය කියන එකක්. අපි මොකද කරේ මේක පොඩියට පටන් ගත්තේ පැල් කඩයක් නේ. පැලක් කටවගෙන මේක පටන් ගත්තේ ඩියුටියට මෙච්චර ඉඳලා පටන් ගත්තේ. ගුඩ් නෑ තාප්ප නෑ වහලා නෑ. පටන් අරගෙන ටික වැඩි කරගෙන ආවා මෙතෙන් සිල්වර් කණයක් හරි. ඔය තියෙන්නේ මේ නිකන් පොඩි පෙක් පාරෙන් දී පෙට්ටි කණයක් ඉඳලා පටන් ගත්තේ මේ අවුරුදු 3කට විතර කලින්. හරි. අවුරුදු 3කට විතර කලින් තමයි මේ දෙන්නේ. දැන් මේගොල්ලෝ නේ ඊට පස්සේ ටික හදාගෙන මෙන්න මේ මට්ටමට ආවා. නේ දැන් තියෙනවා නිකන් ඔය කීල්ස් මට්ටමට නෑ තාම. නිකන් සාමාන්‍ය ව්‍යාපාරයක් වගේ තියෙනවා. ඒ ටිකක් හොඳට තියෙනවා. මෙතන හොඳ AC කරලා සුපර් මාකට් එක වගේ හදලා තියෙනවා දැන්. හරිද? හරි. මෙයාට දැන් මොකද කරන්නේ? මෙයා දැන් මේ තමයි කමල් මේ අයිතිකාරය. හරි. මේ ඉන්නේ කමල්. කමල් තමයි මේක පටන් ගත්තේ. මේක දැන් පොඩි කාලේ ඉඳන් මේ පුච්චා එකලේ ගිහිල්ලා තමයි මේක වැඩේ පොඩි කාලේ අර පෙට්ටි කන්නේ තීද්දි පටන් අරගෙන කවල් දැන් ටික ලොකු කරගෙන දැන් කවල්ට කාර් එකකුත් අරගෙන නේ මෙන්න මේ තරමට ගෙනාව ව්‍යාපාරය. හරි. දැන් මෙයාට හිතෙනවා දැන් මෙයාගේ ගෙදර කට්ටියම කතා කරන මම දැන් මෙතනින් නවතින්න හොඳ නැහැ. ඒ කියන්නේ මෙතන යමන්ට දැන් යමක් තියෙනවනේ. කාර්යයක් තියෙනවා, කඩයක් තියෙනවා, හොඳ ආයතන වටපිටාව සේවකයෝ මේක වැඩ කරනවා. ඒ සාමවල හිතනවා මම මේ මීට වඩා හොඳට දැන් දියුණු වෙන්න ඕන. මීටත් වඩා එහාට යන්න ඕන. ඒ කියන්නේ මේ වගේ කඩවල ගොඩාක් දාන මට්ටමට මට යන්න ඕන. හරි. කමල්ට එහෙම හිතෙනවා. හරි. කමල්ට හිතෙනවා දැන් කමල් ගෙදර කට්ටියත් එක්ක කතා කරලා ඔව් අපි ඒක කරමු. මොකද මේ මට්ටමේ නැතුනම මදි කියලා අපිට හිතනවානේ. සමහරක් අයට එහෙම නැහැ. සමහරක් අයට ඇති මේ ගානට නැතුනම අපෝ ඇති ජීවිත කාලෙම ඇති. සමහරක් අයට එහෙමදි මෙතනින් එහාට යන්නත් උනේ. කියන්නේ ලොකු ව්‍යාපාරදී ජෝන් කීල්ස් තියෙන හැමලට එහෙම දිනවනේ. අන්න ඒ වගේ මේ කමල්ටත් හිතනවා මාත් කීල්ස් එකක් වගේ ලංකාව වටේම පතුරවන්න ඕනේ මගේ ව්‍යාපාරය. නේ ABC කියලා තමයි යාගේ කඩේ නම. ඒක ඇයි දන්නේ ABC කියලා දැම්මනේ. කමල්ට හිතනවා ළමයි තුන් දිනාගෙන හරි දාලා දෙන්න. කමල්ට හිතනවා දැන් ඒක ලංකාව වටේම ගෙනියන්න ඕන. ලංකාව වටේම ගෙනියන්න ඕන. මම මේක දැන් හොඳට ව්‍යාපාර තව වැඩි දියුණු කරලා කරන්න ඕනේ. මට පුළුවන් නම් පිටරටවත් මම අරන් යන්න පුළුවන් නම් හයි එකක් දෙනවා කියලා. හා. දැන් ඕක කරන්න කමල්ට දැන් කාර් එකේ තියෙන ඔය ටික තියෙනවා. හරි. දැන් කාර් එක වික්ක කියලා මේක කරගන්න කාර් එක විකුණලා පයින් යන්න බෑනේ මිනිහට. කාර් එකක් තියෙන කාර් එක විකුණලා පයින් යන්න බෑ. හරි. බැංකුවෙන් ලෝන් දාලා තමයි මේක කරේ. දැන් ලෝන් දෙන්න නේ ලෝන් එකක් ගන්නවා කියන එක නේ කමල්ට අමාරු වැඩක්. හරි. හරි. කමල් දැන් try එකක් දෙන්නේ පුළුවන් තරම් මේ ඊටත් වඩා ලීසි ක්‍රමයක් තියෙනවද මට මේ සල්ලි ටිකක් එකතු කරගෙන තව සල්ලි ඉපෙයිනේ. තව කොහෙද දානවනම් ඉඩමක් ගන්න ඕනේ. ඊට පස්සේ බිල්ඩිම හදන්න ඕනේ. ABC කියලා නේ. ඔය ටික කමල්ගේ හිතේ වැවෙනවා. හරි. ඕම හිතේ වැවෙනවා. දැන් මේ ටික කරන්න කමල්ට තියෙන්න ඕනේ. නේද? අන්න ඒ වගේ කමල්ට හිතෙනවා දැන් මේක කරන්න ඕන මේ වගේ තව වටේම දාන්න ඕනේ. මේකට සල්ලි ඕනේ. සල්ලි ඕන නම් මොකද කරන්නේ? සල්ලි ගන්න ක්‍රම දෙනවා ගොඩක්. එකක් තියෙනවා මොකද? බැංකු ණය. බැංකු ණයදී. දෙක තියෙනවා මොකද්ද? උකස් ණය. ඒ කියන්නේ අර මේ දැන් මොකක් හරි හැමගේ මේ තියෙන කඩේම උකස් තියලා තව සල්ලි ගන්න පුළුවන්. හරි ඒකත් හරියන්නේ නැහැ කමන්න දැන් ඒවා ඔක්කොම දැන් නේ ඊට පස්සේ වාහන ණය. ඒ වගේ ගොඩක් තියෙනවා. හරි. ණය තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. අනිත් එක තමයි ඔය යාළුවකින් කේ හරි ආධාරයනේ. හිතවත්කමට ඉල්ල ගන්න මුදලක්. හරි. ආධාරයක් කියලා ආධාර කියවන මේකට ආධාර කරන්නේ නැහැ. අවුත් ඔය යාළුවකින් එහෙම ඉල්ල ගන්න මුදලක්. හරි. කමන්ට ඔය දෙකම වඩා යාළුවෙක් ඉන්න තව එක්කෙනෙක්. හරි. මේ ඉන්නේ සිරිමල්. හරි. සිරිමල් කියන්නේ සුපිරි කොල්ලෙක්. හරි. සිරිමල් කියන්නේ හැබැයි යාට ව්‍යාපාර දැනුමක් නැහැ. සිරිමල් යාට ඉන්නේ යාට කිසිම හරි. සිරිමල් ඉන්නවා යාට කිසිම ව්‍යාපාර දැනුමක් නැහැ. සිරිමල්. නමුත් එයාට පුළුවන් ඔය ගණන් හදන්න, කැල්කියුලේට් කරන්න, හොඳට accounting එයා හොඳට මේ කොමර්ස් නේ ඒ පිළිබඳ හොඳට දන්න කෙනෙක්. හැබැයි යාට ව්‍යාපාර කිරීම දැනුමක් නැහැ. මට තේරෙන්නේ නැහැ ඕව මට බිස්නස් කරගෙන යන්න බෑ. නමුත් කරන වැඩකට උදව් කරන්න මට පුළුවන්. හරි. දැන් කමල් සිරිමල් ගන්නවා සිරිමල. දැන් මට දැන් ඕනේ මේක දැන් මගේ හිතේ තියෙන මෙන්න මේ වගේ ලංකාව වටේ මේව දාන්න. හරි.
බැංකු ණය දිනවා මට ගන්න. සල්ලිත් තිබේ ණය දිනවා ආධාර මුදල් යාළුවකින් ඉල්ලගත්ත ආධාර කියන හරි. කාගේ හරි අම්මලාගේ තාත්තලාගේ ඔය ඉල්ලගත්ත මුදල්. ඒවත් ඇරෙන්න මට තව සල්ලි හොයන්න ක්‍රමය. ඒවා පොඩ්ඩයි දෙන්නේ ආධාර කිව්වම මේ කෝටි ගණන් දෙන්නේ නැහැ ආධාර නැහැ නේ ඉච්චර මිනිස්සුලා. නේ. කමල්ට වල අනිත් අය පොඩ්ඩක් දුප්පත්නේ කමල්නේ මෙතන ඉන්න සල්ලිකාරය. හරි. අනිත් අයගෙන් පොඩි ගණන්. ඒවා මදිවම් මට මේ වැඩේ කරන්න. බැංකු ණය ගියාමත් එන කද. හරි. බැංකුවෙන් අර ඉල්ලනවා මේක ඉල්ලනවා. අනික ගොඩක් ලොකු ගාණක් දෙන්නෙත් නැහැ. සිරිමල්ට ඔය අදහස කිව්වට පස්සේ සිරිමල් කියනවා අපි මේ වැඩ කරමු. හරි. අපි මේක කොටස් වෙනද පොඩේ දානවා. හරි. ඒ මොකක්ද ඒ කියන්නේ? සිරිමල් තමයි කියන්නේ කොටස් වෙනද පොඩේ දානවා. ඊට පස්සේ දැන් ඔක සිරිමල් කියලා දෙන්න වෙනවා මොකද? අපි දැන් සිරිමල් කියලා දීපු විදිහ බලමු. හරි. කොටස් වෙනද පොඩේ දාන්න කියලා තමයි මෙයා කියන්නේ. හරි. කොටස් වෙනද පොඩේ දාන්න කියන්නේ මෙහෙම. මේ ඉන්නේ කම. මෙයා කරන්නේ කොටස් වෙනද පොඩි දානවා කියන්නේ මෙන්න මෙයාගේ ඉන්නවා දැන් මේ දින යාගේ ආයෙත් දැන් හදන්නේ කඩේ සුපිරිටම තියෙනවා. හරි. මෙයා කරන්නේ මෙන්න මේ කඩේ කෑලි ගලවනවා. කෑලි ගලවනවා කියන්නේ. හරි. මේවා මේ කෑලි කරන්නේ නැහැ මේ බොරුවට. හරි. මේක මවාගත්ත විදියක්. හරි. ඒ කියන්නේ මේ දින යාගේ ව්‍යාපාරේ මෙච්චර තමයි වටින්නේ. ඒ ටික කෑලි කරනවා. හරි. කෑලි කරනවා කොටස් වලට ගලවනවා. කොටස් වලට වෙන් කරනවා. බිල්ලිම ගලවලා වෙන් කරන්නේ නැහැ. අපි කියමු මවාගත්ත විදිය තමයි වෙන් කරන්නේ. හරි? හරි. කොටස් වලට වෙන් කරලා එක කොටසක් රුපියල් 500. හරි. රුපියල් 5000 කියමු. හරි. එක කොටසක් රුපියල් 5000 කියලා එයා හිතනවා. මේ කම අරයන් සිරිමල් දැන් එයාට කියලා දෙන විදිය. හරි. කවල් මොකද කරේ? තමන්ගේ තිබෙන ව්‍යාපාරේ කොටස් වලට වෙන් කරා. කොටස් වලට වෙන් කරා. මේ විදිහට වෙන් කරන්නේ දැල් ගහ. හරි. තමන්ගේ ව්‍යාපාරේ බලලා කොටස් වලට වෙන් කරනවා. හරි. ඒක කරන්න වෙනම කට්ටිය ඉන්න කොටස් වලට වෙන් කරනවා. හරි. ඊට පස්සේ කොටසකට කැමති අගයක් කමල් දැන් සල්ලි එකතු කරන්නේ මේ ව්‍යායාමයේ සල්ලි එකතු කරගෙන ඉන්නවා. කොටසකට කැමති අගයක් කමල්ට තමයි තීරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ කොටසක් රුපියල් 10යි කියලා කියන්නත් පුළුවන්. කොටසක් රුපියල් 5000යි කියලා කියන්නත් පුළුවන්. කොටසක් 10000යි කියන්නත් පුළුවන්. හරි. ඒක කමල්ට ටිකක් කියලා තීරණය මම මේක කිව්වනම් හරි කියලා. හරි. අපි බලමු මොකද කමල්ට දැන් තේරෙන්නේ මේ තාම නැහැ. ඊට පස්සේ කරන්නේ කොටසක් රුපියල් 5000. එතකොට 5000 කියන්නේ 1 2 3 4 5යි 6 7 8 9 10යි කොටස් 20ක් තියෙනවා. හරි. කොටස් 20කට යා මුලින්ම ආයතනෙ බෙදුවා. ඊට පස්සේ එක කොටසක් 5000යි කියලා හිතුවා. දැන් එයා කරන්නේ සිරිමල් කියන දැන් හරියට කොටස් ටික වෙන් කරා කොටසක ගාණක් එදුවා. දැන් කරන්න තියෙනවා කොටස් ටික එක එක කරලා විකුණන්න. ඒ කියන්නේ මෙයා කමල් කියන ඔන්න මගේ ව්‍යාපාරයේ කොටස් විකුණනවා කැමති කට්ටිය එන්න. හරි. පිටුම් 10 වෙනිදා ඔක්තෝබර් හරි ඔක්තෝබර් 10 තමයි මගේ මූලික කොටස් නිකුතුව තියෙන්නේ. ඒ කියන්නේ කොටස් විකුණන්නේ. හරි. කොටස් විකුණනවා කියලා විලිමින් කෑලි ගලවලා විකුණන්නේ නැහැ. නිකන් කොලේ ගෙයද ආවට කොටස් මෙච්චරක් අය. හරි. 10 වෙනිදා තියෙන්නේ එන්න කියලා කියනවා. ඔන්න දැන් යනවා මිනිස්සු. හරි. මිනිස්සු යනවා බෝලි වල. හරි. මෙයා ගාව තියෙන රුපියල් 5000ම යතේ තියෙන්නේ. මෙයා 5000 දීලා කියනවා 5000 ගන්න පුළුවන් එක කොටසක්. එහෙනම් කොටසක් දෙන්න. හරි. ඔන්න කොටසක් ගත්තා. රුපියල් 5000 මෙයාට දුන්නා. කමල්ගේ account එකට තමයි ඒ ටික වැටෙන්නේ. හරි. කමල්ගේ සල්ලි පොකට් එකේ දින ඒකට වැටෙනවා 5000. හරි. වැටිනවා මෙයාට එකයි. ඒක ලියලා දෙනවා එක කොටසක්. හරි. එක කොටසකින් කියලා කොලේක ලියලා දීමු. ඒ කොටස මෙයාට දෙන්න. මෙයා ගාව රුපියල් 10000ම දෙනවා. හරි. රුපියල් 10000ම දෙනවා. 10000ක් තියෙනට කොටස් කීයක් ගන්න පුළුවන්ද? අන්න කොටස් 2000 දෙකක් ගන්න පුළුවන්. හරි. ඒකින්ද මෙයාට කොටස් 10000ම දානවා මගේ ව්‍යාපාරේ. එහෙනම් දෙන්න දෙකක් දෙන්න. හරි. එතකොට මෙයාට කොටස් දෙකක් කියලා කොලේක ලියලා දෙන්න. හරි. කොලේක ලියලා දෙන්න කියන්නේ පොඩි කොලේක ලියලා දෙන්න. ඒක හරියටම කරනවා. හරි. ඔය විදිහට මොකද කරන්නේ? මේ ඔක්කොම ටික විකුණුනොත් එහෙම කමල්ට මොකද වෙන්නේ? සල්ලි හම්බ වෙනවා. හරි. හම්බ වෙන ගාන අපිට හොයන්න පුළුවන්. කීයද? එක කොටසක් රුපියල් 5000 ගන්න. හරි. ඔය විදිහට මිනිස්සු ආවොත් එහෙම අපිට ඉතෝ එක්කෙනෙක් දෙක තුන ගත්තාම පොඩි ගා මිනිස්සු ටිකයි ඕනේ. හරි. 5000 ගානේ 20ක්. ඒතොර කීයද? අසල 2000 කැලේ ගන්න හතරයි. හරි. 10 100 10 ලක්ෂ. රුපියල් ලක්ෂයක් හම්බ වෙනවා. ඔය විදිහට රුපියල් ලක්ෂයක් අපිට කොටස් 20ක් නෙමෙයි තියෙන්නේ නේ. ආයතනයක් වුණාම කොටස් ඒ කොටස් ගන්න ගොඩක් තියෙන්න පුළුවන් නේ. හරි. එන්නේ මේ විදිහට තමයි කමල්ට මේ සල්ලි ඔක්කොම කමල්ට. ඈ මේ සල්ලි මේ ලක්ෂය
කමල්ට මේ ඇවිල්ලා කවුද මිනිස්සු තමයි අරන් ගියේ කොටස් හැබැයි ගත්තේ. කොටස් ගත්තා කියලා පේනවද බිල්ඩින් එක ගලවලා කියන්නේ නැහැ. කොටස් කියන්නේ ඇග්‍රීමන්ට් එකක්. ඒ කියන්නේ ඔයාගේ ආයතනයේ මෙච්චර පංගුව මට ලියලා දෙන්න ලදී. ඒ වගේ මොකක් හරි එකක් කියලා තමයි මෙයාට දෙන්නේ. ඒ විදිහට හැමෝම එක එක සයිස් එකේ අරන් ගියා. හරිද? හරි. දැන් ව්‍යාපාරේ කොටස් ටික එක එකනා බෙදුවා. දැන් කමල්ට මේක අයිතිද? නෑ අයිති නෑ. ඇයි? කමල් කීයක් ගත්තේ නෑනේ කොටස්. හරිද? කමල් කොටස් ගත්තෙත් නෑ. කමල්ගේ ව්‍යාපාරේ තමයි කමල් එහෙට මෙහෙට බෙදලා දුන්නේ. හරිද? ආ කියන්නේ කමල්ගේ ව්‍යාපාරේ අයිතිය තමයි මේ කොටස් විදිහට බෙදලා දෙන්නේ. හරි. ඔන්නේ අයිතිය කෑලි කෑලි විදිහට බෙදලා දෙන එකට අපි කියනවා කොටස් කිරීම කියලා. හරි. ඒ කියන්නේ මේ අයිතිය දැන් අයිතිය නෑ කමල්ට. මේ තියෙන අයිතිය තමයි මේ කොටස් විදිහට හදලා එක එක්කිනා අරන් ගිය අයිතිය. එතකොට මේ ආව ඩයල් එකට තියෙනවා අයිතියේ නේ අයිතිය 20කට විතර 20න් පංගුවක් මෙයාට අයිතියි. හරි 20න් අයිති 20න් මෙයාට දෙකක් අයිති. දැක්කද මේ ව්‍යාපාරේ යනවා නම් මෙයාට දෙකක් අයිති. හරි හරි ඒ විදිහට කොටස් කරනවා කියන ඔන්න ඕක. හරි ඕනම ව්‍යාපාරයක්. එතකොට කමාන්ඩ් දෙනවා දැන් හම්බෙච්ච ගාන ලක්ෂ මදි. නේ පෙල් ලක්ෂයෙන් මුට් කරන්න බෑ. පුච්ච එක මොටර් සයිකලයක් ගන්නත් බෑ. කමල් ඊට පස්සේ තීරණය කරනවා මගේ කොටස් මිල මම වැඩි කරා නම් හරි. එක 5000 ගන්න දීපික අපරාධය වගේ ඉන්නේ නේ. ඉතින් කමල් මේ කමල් දැන් මේ අදහස තැරේ සීමාගේ ඕක අපරාධේ අපිට 10000 ගන්න දෙන්න තිබ්බේ නේ. එහෙනම් ඒක 10000 ගන්න දුන්නා නම් එහෙම කීයද? කොටස්යක් 10000. එතකොට කොටස් 10000 වැඩි කිරීම 20 10000 20 වැඩි කරා කියේ 5000 20 වැඩි කරාම ලක්ෂ නම් ලක්ෂ 2යි. හරි. ඒත් ලක්ෂ 2යි යන්නේ. හරි. හරි. ඔය විදිහට මොකද ගන්න? කොටස් 20ක් නෙමෙයි ආයතනයක තියෙන කොටස් මිලියන ගණන් හිටන් තියෙනවා. හරි. ඒ වුණාම එකතු කරන්න ඕන ගාණ තීරණය කරා නේ කමල් හිතන මට මේ ගාණ ආවනම් ඇති. නේ මට ලක්ෂ 20ක් තිබ්බනම් ඇති. එහෙනම් හිතනවා කොටස් 20යි තියෙන්නේ. එහෙනම් එකක් ලක්ෂ ගාණක් වගේ විකුණු. එහෙම හිතනවා දැන් සමන්ට ඒ දෙක හිතන්නේ කමල් තමයි. කොටස් ගාණයි කොටසක මුදලයි. කමල් තමයි හිතන්නේ මොකද ඒ දෙක ගුණ කරාම තමයි කමල්ට ඕන ගාණ හම්බෙන්නේ. මුලින්ම තීරණය කරන්නේ කමල් තමන්ට ඕන ගාණ. ලක්ෂ නේ ලක්ෂ 80ක් කියමු. අයක තමයි තීරණය කරන්න මුලින්ම. හරි. ඊට පස්සේ මේ දෙක අනුව මේක ඇඩ්ජස්ට් කරනවා. හරි. කොටස් ගානත් ඇඩ්ජස්ට් කරනවා. කොටසක මිලත් ඇඩ්ජස්ට් කරනවා. මේ දෙක තමන්ට කැමති විදිහට දාගත්තාම අන්න එකතු වෙන ගාන කමල්ට තීරණය කරගන්න පුළුවන්. හරි. හැබැයි ඔය කොටසක මිල කියන එක අපි ලොකු වගයකට දාන්නේ නැහැ. ඇයි ඒ? ලොකු වගයකට යන්න දෙන්නේ නැහැ. රුපියල් 5000 10000 වුණාම යන්නේ නැහැ එච්චර. ඇයි ඒ එච්චර යන්නේ නැත්තේ? මොකද මිනිහෙක් සාමාන්‍යයෙන් රුපියල් 5000 කියන එක ඉතින් අමාරුයි වේදන් කරන්නේ. රුපියල් 5000 දීලා උගේ කොටසක් ගන්න. කොටසක් ගත්ත කියලා මට වැඩි හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන දේවල් කියනවා. නමුත් 5000ක් කියන එක මිනිහකින් ගලව ගන්න අමාරුයි නේ. 5000ක් ගලවන්න අමාරුයි. ඊට වඩා ලේසි 500ක් ගලවන එක නේ. 500ක් කියන්නේ 500ක් ඇදලා ගන්න එක ලේසි. 5000ක් වුණා 10000ක් වුණා තවම ලම්බෝ ඉන්න කට්ටක් කන්න කොටසක් විකුණ ගන්න. ඒකින්ද මොකද කරන්නේ? කොටසක මිල කියන එක පුළුවන් තරම් අඩු කරන්නයි බලන්නේ. කොටසක මිල අඩු කරොත් එහෙම මේ ගානව හම්බ වෙන්න මොකද වැඩි කරන්නේ? කොටස් ගණන වැඩි කරන්නේ. මේ තියෙන කොටසක මිල නම් මේ තියෙන කොටස් ගණන කොටසක මිල අඩු කරන්න කොටස් ගන්න වැඩි කරන්න. මොකද මේ දෙකේ ගුණ කරාමනේ මේක හම්බ වෙන්නේ. 2යි 3යි දැම්ම කියමු අපි දෙන්න. 2යි 3යි 6යි නම. නේ මේක අඩු කරද්දී මේක වැඩි කරන්න ඕන 6ම හම්බ වෙන්නේ නේ. මම කියන්නේ 6 කියන්නේ උදාහරණ. හරි. ඒ වගේ මොකද කරන්නේ? කොටස් ගණන වැඩි කරලා කොටසක මිල අඩු කරොත් එහෙම කොටස් 20කට බෙදන්න නැත්නම් මේක වෙන 40කට. 40කට බෙදුවොත් එහෙම මේ විකුණන ගාන ඒ ගානම හොයාගන්න ප්‍රයිස් එක අඩු කරන්න පුළුවන්. හරි. ඒ විදිහට තමයි ප්‍රයිස් එක තීරණය කරන්නේ. ප්‍රයිස් එක තීරණය කරනකොට කමන්න පූර්ණ අයිතිය දෙනවා. හරි. දැන් හිතන්නකෝ මේ අයිතියනේ අපි බෙදලා දුන්නේ. කමල්ටත් හිතනවා මගේ අයිතිය මට තියාගන්න බෑ ටිකක් කියලා. එතකොට කරන්න. කමලුත් කොහේ හරි ගෙදර තියෙන රත්තරන් බඩු හරි විකුණලා මේවා අරගන්නම ඕනේ. හරි. මේවා අරගෙන අර පොකට් එකට දාන්න. හරි. සල්ලි මේකේ හම්බෙන සල්ලි දාන පොකට් එකේ දිනවනේ. කමලුත් සල්ලි දාලා පොකට් එකට දාන්න. නැත්තම් කමලට නිකන් බලන් හිටියා කියලා අයිතියක් හම්බ වෙන්නේ නැහැ. මොකද අනිත් මිනිස්සු අරන් ගියොත් එහෙම ඔක්කොම ටික කමලට නැති. හරි. ඒකින්ද කරන්නේ. හරි සාමාන්‍යයෙන් ව්‍යාපාර නම් කරන්නේ ටිකක් ව්‍යාපාරයේ ටිකක් තියාගෙන ඉතුරු ටික කොටස් කරනවා.
ඒ කියන්නේ ව්‍යාපාරයේ වත්කම් තියෙනවානේ. වත්කම් හිමිකම් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරේ තියෙනවා ඔක්කොම ටික සල්ලි අදලා බලුවා මෙච්චරක් පටික. ඒ ටිකෙන් ටිකක් තියා ගන්නවා කොටස් කරන්නේ. අනිත් ටික කොටස් කරලා කොටස් කරන එක තමයි කරන්නේ. හරි. ඒක ඇත්තට මේක ඉස්සරහට ගියලා ඉන්නේ. ඒක ලොකෝට මේ බලන්න ඕනේ. ওই විදිහ තමයි කොටස් වෙළඳ පොළ කියන එක හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඔන්න ඔය ටික හැමදේම අමාල් විතරක් නෙමෙයිනේ ලංකාවේ ඉන්න තව ගොඩක් කට්ටිය. අන්නේ ඔක්කොමලා මොකද කරන්නේ? කොටස් ගන්න විකුණන තැනක් හදලා දීලා තියෙනවා රජේ. හරි. ඒකට කියනවා කොළඹ කොටස් වෙළඳ පොළනේ. කොටස් සෝමාරෝ කියලා කියනවා. ඒ කියන්නේ කමාගේ කම්පැනි තියෙනවා. තව මොකක් හරි කම්පැනියක් තියෙනවා. මේ කම්පැනි තියෙනවා. මිනිස්සුන්ට ගිහිල්ලා කමාගාවෙන් ගන්න ඕනේ නැහැ. මේකට කියනවා CSE නැත්නම් මේ ස්ටොක් එක්ස්චේන්ජ් කියලා කියනවා. කොළඹ කොටස් සෝමාරෝ කියලා. ඉතින් ඒකේ තියෙනවා. ඒකෙන් ගිහිල්ලා මේගොල්ලන්ට මට ඕන කමල්ගේ එකේ කොටසක්. එහෙනම් කමල්ගේ එකේ තවරගත්තා. ඒකින් ගත්තා. හරි. මෙයාටත් ඕනේ මෙයාට සුනින් මේක වෙන කාගේ හරි ගන්න ඒක ගන්න පුළුවන්. ආයතනයේ මගින් කෙලින්ම විකුණන්නේ නැහැ. මෙන්න මේ හදලා දීලා තියෙන එක. අන්න ඒක මාර්ගයෙන් තමයි මිනිස්සුන්ට ගන්න විකුණන්න කරන්න පුළුවන්. කමාන්ඩ් සල්ලි හම්බෙන්නේ මේකෙන් තමයි. හරි. මේකෙන් තමයි ආයතනයේට සල්ලි ගෙවන්නේ. හරි. ওই විදිහට තමයි කොටස් කියන එක හැදිලා තියෙන්නේ. ඉතින් කොටස් වෙලද පොළ කියන එක තමයි ඔය දැකලා තියෙනවනේ. අර නිකන් බෝඩ් එකක් දිහා බලන් ඉන්න මිනිස්සු ඉන්නන්නේ බෝඩ් එකක් තියෙනවා. අංක හිර මෙහෙට තප්පරෙන් තප්පරේ වෙනස් වෙනවා. හරි. ඒ වෙනස් වෙන කොටස් මිල. හරි. ඒ වගේ ලොකෝට කියනකොට මම ඊළඟේ කියන්නම් හරියට මොකද්ද ඒ වගේ. හරි. ඔය කොටස් වෙනද වල මූලික